මේ දවස්වල වැඩිපුර ක්ලිනික් එකට එනවා පූසෝ සමහර අවස්ථාවල සුනකයොත් එක්කන් එනවා ගර්භාෂය ආසාදනය නැතුව පයෝමෙට්‍ර තත්ත්වයන් ඇවිල්ලා ඒ කියන්නේ ගර්භාෂය තුළ සැරව පිරලා ගර්භාෂය ආසාදනය වෙලා ගොඩක් අපි අහලා බලුවම එයාලගේ අතීත කතාව හිස්ටරි එක දැක්ක ලොකුම පොදු කාරණාවක් තමයි ඩිප්‍රොප්‍රොවේරා එන්නත ලබා දීලා තියෙනවා නොදැනුවත්කම හින්දා ගොඩක් අය ඩිප්‍රොප්‍රොවේරා කියන එක ගොඩක් වෙලාවට හියුමන් මිනිසුන්ට පාවිච්චි කරන උපත් පාලන ක්‍රම විදියක් එන්නතක් ඉතින් ඒක සත්තුන්ටත් පාවිච්චි කරන පුරුද්දක් කාලයක් තිස්සේ ලංකාවේ තිබ්බා. ඒක එච්චර අපි අනුමත කරපු එකකුත් නෙමෙයි. දැනට කොහොමත් ඒක නීතියනුත් තහනම් තත්ත්වයකට පත් කරලා තියෙන්නේ. මේ තියෙන මේක එන අසාධ්මිකතාව සහ ඒ හින්දා සත්තු සංස්කාරණයේ ජීවිතෙන් වන්දි කියනවා සහ සත්තුන්ගේ ජීවිත අවදානමේ වැටෙන හින්දා. ඒකින්ද කොයිම මොහොතකවත් ඔය ඩිප්‍රොප්‍රොවේරා කියන එන්නත පූසොන්ට ගැහණු සත්තුන්ට සුනකයන්ගේ හැසුවන්ට ලබා දෙන්න එපා. ඒකෙන් ඇත්තටම ස්ථිරසාර විසඳුමක් හම්බෙන්නෙත් නැහැ. ඒක විදින එකෙන් වෙන්නේ ඇත්තටම සතාගේ ජීවිතයේ අවදානම වැඩි කරන එක තමයි. මොකද ගොඩක් අවස්ථාවල ගර්භාෂය ආශ්‍රිත පැසවීම ඇවිල්ලා පයෝමෙට්‍ර තත්ත්වයන් ඒ කියන්නේ ගර්භාෂය තුළ සැරව පිරීම තත්ත්වයන් ඇවිල්ලා සම්පූර්ණයෙන්ම ලේවල ආසාදන තත්ත්වයන් සහ දීර්ඝ කාලයක් ඒ තත්ත්වයේ තිබීම හේතු කොටගෙන ප්‍රධාන අවයව මල්ටි ඕගන් ෆේලියර්ස් එන්න පුළුවන්. අක්මාව වකුගඩු හානි වීම සහ ප්‍රධාන වශයෙන් අවසානයේ ජීවිත නැතිවීම පවා වෙන එක සුලභ කාරණයක්. ඒකින්ද කොයි මොහොතකවත් ඩිප්‍රොප්‍රොවේරා වැක්සින් එක දෙන්න එපා. ඔබට පැටවුන අවශ්‍ය නැත්නම් හොඳම දේ ස්ථිර විදියටම එයාලා වන්දේ කරන සැත්කම් කළා එයාලාගේ ගර්භාෂය හෝ පිරිමි සත්වෙක්ගේ නම් අවශ්‍ය නැත්නම් එයාව ක්‍රොසින් වලට දාන්න එයාගේ විෂණ කෝෂ ඉවත් කරගන්න. කොයි වෙලාවකවත් ගැහණු සත්තුන්ට පූසෝ හෝ සුනකයන්ගේ ඩිපෝ දෙන්න එපා. පැටව අවශ්‍ය නැත්නම් පැටව කොයි මොහොතකවත් එයාට පැටව බලාපොරොත්තු වෙන්නේ නැත්නම් සැත්කම් කරලා එයාලගේ වන්දකරණය සිද්ධ කරගන්න. ඒක වාගේ සුරතලාගේ නිරෝගී යහපැවැත්මට ලොකු පිටවහලක් වෙයි.